Hello guys, ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ රිසර්ච් එකේ ඔයා පොඩ්ඩක් අමාරුවේ වැටෙන ටොපික් එකක් ගැන. මොකක්ද මේ ටොපික් එක? ඒක තමයි ඇබ්ස්ට්‍රැක්ට් එක. හරි. වැඩි වෙලා ගන්නේ නැතුව අපි යමු මේ වීඩියෝ එකට. මේ පොඩි කාරණා ටික ඔළුවට දාගත්තාම ඔයාට වැඩි මහන්සි වෙන්නේ නැතුව ඔයාගේ ඇබ්ස්ට්‍රැක්ට් එක ලස්සනට ලියා ගන්න පුළුවන් වෙයි. ඇබ්ස්ට්‍රැක්ට් සරලවම කියනවා නම් ඇබ්ස්ට්‍රැක්ට් කියන්නේ ඔයාගේ රිසර්ච් එකේ ට්‍රේල් එක. හරියට මම මෙහෙම කිව්වත් ෆිල්ම් එක බලන්න කලින් ට්‍රේල් එක බලලා අයිඩියා එකක් ගන්නවා වගේ. ඔව් මොකද්ද දැන් මේකේ පර්පස් එක? මේකදී අපි කතා කරන්නේ ඔයාගේ රිසර්ච් එක මොකක්ද ගැනද? මේකෙන් කාටද ප්‍රයෝජනයක් ලැබෙන්නේ? කොහොමද ඔයා රිසර්ච් එක කරලා තියෙන්නේ? මොනවද අචීව් කරපු රිසල්ට් එක? වගේ කරුණු කිහිපයක්. හැබැයි ඊටම කෙටි. මේක බැලුවම රීඩර්ට මිනිත්තු කිහිපයකින් අයිඩියා එකක් ලැබෙනවා ඔයාගේ රිසර්ච් එක ගැන. ඇබ්ස්ට්‍රැක්ට් එකේ මූලික කොටස් හතරයි. බෑග්ග්‍රවුන්ඩ් එක, මෙතඩ් එක, රිසල්ට් එක, කන්ක්ලූෂන් එක. මතක තියාගන්න ඇබ්ස්ට්‍රැක්ට් එකේ රෙෆරන්ස්, ටේබල්ස්, ෆිගර්ස් මේ මුකුත් නැහැ. වචන 150 300 වගේ පොඩි සාරාංශයක් තමයි මේක. ඔය ඇබ්ස්ට්‍රැක්ට් එක ලියන්න ඕනේ පූර්ණ වශයෙන්ම ඔයාගේ රිපෝට් එක හදලා ඉවර කරා. මොනවද මේකේ 3 golden rules? Simple language, key points only, plagiarism නැතිව. එහෙනම් guys ඒක ඇබ්ස්ට්‍රැක්ට් එක. සරලම විදිහට. මාර සිම්පල් නේද? ඔයාලට හොඳ එක්සැම්පල් එකක් වන්න කමෙන්ට් එකක් දාලා තියන්න. subscribe කරන්න අපි assignment helpers ශ්‍රී ලංකාවට මදු. 070 283 66 74. See you soon.